මොඩම දීර්ඝාස ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් රන්තැඹිලි පැල බොහෝ දෙනෙක් ඉල්ල තිබ්බා රන්තැඹිලි පැල ඕනේ කියලා. ඔන්න ඔයාලගේ අවස්ථාව. ඉතින් මම තීරණය කළා රන්තැඹිලි පැල ඉල්ලපු කීප දෙනෙක් ඉන්නවා. එයාලට ලබා දෙන්න දීර්ඝාස channel එක හරහා ඔන්න ඔයාලගේ අවස්ථාව. මේ තියෙන්නේ ඔරිජිනල්ම රන්තැඹිලි. රන්තැඹිලි පැලයක් සාමාන්‍යයෙන් ඔබේ ගෙවත්තේ තිබෙනවා. ඒවන්ගේ ආකර්ෂණය වගේමද සෞභාග්‍යය උදා වෙනවා. ඉතින් රන්තැඹිලි පැලයක් ඉතව ගන්න අමතක කරන්න නම් එපා. ඉතින් මේ තියෙන්නේ ඔරිජිනල්ම එක තමයි. ඉතින් මේ ඔබ දකින්නේ කොම්පොස් පොහොර පමණක් යොදාගෙන පැල කරන ලද රන්තැඹිලි පැල. ඊටාම සාර්ථකව මේ පැල තියෙනවා. ඔබ කෝටිපතියෙක් බවට පත්වන්න පුළුවන් මේ රන්තැඹිලි වලින්. මොකද රන්තැඹිලි මිල අධිකයි, ඒ වගේම ගොඩක් වටිනම දෙයක්. ඉතින් දිනෙන් දින ඔබව දියුණුවට පත්වන්න පුළුවන් හැකියාවක් තියෙනවා මේ රන්තැඹිලි වලට. ඉතින් ඔබේ නිවසට හා නිවසේ සාමයට ඊටාම හොඳ දෙයක් තමයි මේ රන්තැඹිලි කියන්නේ. මේ තියෙන්නේ මව් ගස. මෙයාගේ ගෙඩි වලින් තමයි මේ සියලුම රන්තැඹිලි පැල මට ලැබුණේ. ඉතින් අඩි 15ක් විතර උසයි මේ මව් ගස නම්. ඉතින් මේ රන්තැඹිලි කාට නම් අවුරුදු 40ටත් එහාගේ අතීතයක් තියෙනවා. ඉතින් මෙයාගේ ගෙඩි වලින් තමයි මේ සියලුම පැල මම බෝ කරන් තියන්නේ. ඉතින් දැන් ඔබට විශ්වාසයි නේද? මෙන්න ඔරිජිනල්ම රන්තැඹිලි. ඉතින් මේ තියෙන්නේ ප්‍රාණජීව. ඔබේ ජීවිත ප්‍රාණයක් දෙන ප්‍රාණජීව තමයි මේ තියෙන්නේ. මේ ප්‍රාණජීව ශාකය ඉතාමත් විශේෂ වූ ශාකයක්. මොකද මේ ප්‍රාණජීව මේ දෙන්න කෙනෙකුට පවා මේ පතර කිපක් අරගෙන කොල්ල ඉස්මතු ඇතුළු විනාඩි 2ක් හරි ජීවත් වෙන්න පුළුවන් මහා බලවත් සම්පන්න ඖෂධයක් තමයි මේ ප්‍රාණජීව කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේක ලස්සනට වැවිලා තියෙනවා. ඉතින් ප්‍රාණජීව ශාකයක් ඔබේ නිවසේ තියෙන යහපත් කිරණද ඔබේ නිවසට හා ඉවත්තට ළඟා වෙනවා. ඉතින් මේක ගොඩාක් වටිනම ශාකයක් තමයි මේ ප්‍රාණජීව කියන්නේ. මේ තියෙන්නේ හීන් අරත්ත. ඔව්. මයි විසට කියව බේතක් තමයි මේ හීන් අරත්ත කියන්නේ. ඒ කියන්නේ සර්ප විසට ගොඩක් බලවත් බේතක් තමයි මේ හීන් අරත්ත. ඒ විතර නෙමෙයි ලෙඩ රෝග ගන්නවට මේ හීන් අරත්ත ප්‍රයෝජනවත් වෙනවා. මේ ඔබ දකින්නේ නිල් හවරේ කියන ශාකය. ඉතින් මේ ඖෂධයත් ගොඩාක් වන්න මේ ශාකයක්. මොකද කොණ්ඩ සුදු කොණ්ඩ කළු කරන්න ගන්නා හොඳ විස්මිත බේතක් තමයි මේ නිල් හවරේ කියන්නේ. ඉතින් මේක ඒ විතර නෙමෙයි ලෙඩ රෝග ගන්නවටම මේ ඖෂධය ගන්නවා. මේ ඔබ දකින්නේ ඉරිවේරේ ශාකය. ඉරිවේරේ ශාකය ඒකත් ගොඩක් හොඳ බේතක්. එතකොට මේ දකින්නේ කඩු පහර කියන ශාකය. මේ තියෙන්නේ කඩු පහර ශාකය. බොහෝ දෙනා ඉල්ල තිබ්බා රන්තැඹිලි වගේම ප්‍රාණජීව, නිල්හවරිය, හීන්ගරත්ත ඒ වගේ ශාක වටිනා ශාක ඉල්ල තිබ්බා. ඉතින් ඒ නිසාම තමයි මම මේව පැල කරලා ඔක්කොම මේ ඔයාලට ලබා දෙන්න තීරණය කළේ. ඉතින් මේ channel එක කරා සම්බන්ධ වෙන්න.